දිහාපත්වමින් යන මේ අස්ටි කකුල විල්පත්තු අපේ භූමියේ ඒ තමයි මේ තියෙන්නේ. මේ කඳවුර අසල ලඩු වෙලා තියෙන්නේ. මේ කඳවුර පවතින මේ වනාන්තරයේ ආරක්ෂිතව ආරක්ෂා කර ගැනීම සඳහා ඉතින් ඒ අවස්ථාවේ තමයි මම මේ අස්ටි කකුල දුටුවේ. මේ අස්ටි කකුල සද්ධාන්විත අලියෙකුගේ ඉතිහාසම කියන්නත් වෙනවා. සතා හරියටම මෙම සතාම කියලා කියන්න බෑ. ඔබ සියලු දෙනාම දැනගෙන ඉන්න නිසා මොකද මේ අස්ටි මේ පවතින මේ සතාගේ වයසට මියන්නට ඇතයි කියලා මා විශ්වාස කරනවා. මොකද මේ කඳවුරක් අසල ඒ වගේ ඒ සිදුවීම් නොවන නිසා ඉතින් ගම්මානවල රැඳෙමින් තමයි මේ අලියතුන්ට වෙන හානිය මිනිස්සයි අලිය තමයි මේ ගැටුම පවතින්නේ. ගොවින්ට වෙන හානි නිසා මේ බලන්න මේ අස්ටි කකුලේ උසකොත්තර කියලා මේ එක පාදයක කොටසක් තමයි මේ තියෙන්නේ. මේ බෝතලෙකුත් තියෙනවා. මේ නරඹන්න මිනිසුන් විසින් රස වින්දනය කරලා ආතලයකට බෝතල් ගහලා බෝතල් පවතින. ඉතින් හරි හානි කරයි මිනිසුන්ගේ හැසිරීම නම් කරන්න දෙයක් නෑ. තේරුම් ගැනීමේ මදිකමයි තියෙන්නේ. ඔබ සියලු දෙනා දැනගෙන ඉන්න නිසායි මම මේ අස්ටි කකුල ඔබට මේ පෙන්නුම් කිරීමට අදහස් කළේ. මේ බලන්න දිගින් අඩි 3.5කට වැඩි වෙන්නත් පුළුවන්. සමහර විට අඩි වෙන්නත් පුළුවන්.